ආයාලුවනේ සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා Gadget Rescue YouTube channel එකට. යාළුවනේ G20010 printer එකක් තියෙනවා Canon එකක්. මේකේ E03 error එක එනවා. ඔයාලා බලන්න අපි මේක on කරලා බලමු. සාමාන්‍ය විදිහට printer වැඩ කරලා ඊට පස්සේ E03 එනවා. පාලට පේන ඇති E03 අපි බලමු යාළුවනේ මේක කොහොමද හදාගන්නේ කියලා. මේකේ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව කොහෙද තියෙන්නේ කියලාත් අපි බලාගමු. හරි යාළුවනේ, එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හරි යාළුවනේ, අපි printer එක ගලවගමු. මම ගලවන ගමන් කියන්නම් E03 එන්න හේතු කීපයක්ම තියෙනවා. හරි යාළුවනේ, ඔයාලට print එක පේන ඇති. E03 එන්න ප්‍රධානම හේතුව තමයි paper feeder එකේ ප්‍රශ්නය. මේ feeder එක හිර වුණාම ඒ ප්‍රශ්නේ එනවා. එතකොට මේතන තියෙන paper feeder roller වල මොකක් හරි ගැටලුවක් වුණොත් ඒ E3 error එක එනවා. ඊළඟට යාළුවනේ අපිට normal හදාගන්න පුළුවන්. මේක සමහරලාට මෙහෙම ගිහිල්ලා හිර වෙලා තිබ්බොත් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන roller එක printer එක off කරලා පොඩ්ඩක් කරකලා හදාගන්න පුළුවන්. හැබැයි මේ printer එකේ ඔයාලට පේන ඇති මේ roller එක ගොඩක් තදයි. මට සාමාන්‍යයෙන් අතින් කරකන්න බැරි තරම් තදයි. එතකොට අපි අනිවාර්යෙන් මේ feed එක ගලවන්න ඕනේ. ගලවලා තමයි බලන්න වෙන්නේ. අපි ගලවගමු. මම ඔයාලට ගලවලා පෙන්නන්නම් හරියටම ඒ error එක එන තැන. ඒක ගොඩක් කට්ටිය හිතන්නේ නැති තැනක තමයි ඒ error එක එන්නේ. මම ඒක පෙන්නන්නම්.
මේ print එක යාළුවනේ කලිනුත් මං ගාවට ආපු එකක්. ඒ රේකටම ඉතින් මම පොඩි වැඩක් කරලා මේක හැදුවා. හැදුවට ටික දවසයි වැඩ කරේ. මං ඒකට හේතු ඔයාලට පෙන්නන්න. හරි යාළුවනේ මම ෆීඩ් එක ගලව ගත්තා. මේකේ කොහෙවත් වෙන ප්‍රශ්නයක් නැහැ. මේකේ ගැටලුව තියෙන්නේ මම යටින් පෙන්නන්නම් මෙන්න මේ රෝලර් දෙකේ. මේක තනි රෝලර් එකක් විදියට තමයි හදලා ඉවලා තියෙන්නේ. මේ රෝලර් දෙකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මම ඔයාලට කලිනුත් කිව්වනේ මම මේක එකපාරක් රිපෙයාර් එකක් කරා කියලා. ඒ රිපෙයාර් එකක් කරාට මේක හරි ගිහිල්ලා නැහැ. මම ඔයාලට ලෙඩේ පෙන්නන්නම්. මේකට මේ කෑල්ල දාන්න වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ රෝලර් එක මට ගන්න බැරි තරම් තද වෙලා තියෙන්නේ. ඉව වෙලා තියෙන්නේ. ඔන්න ආවා. ඔයාලට පේන ඇති මේකේ මම පොඩි වොෂර් දෙකක් දාලා තියෙනවා. ඒ දැම්මත් ඒ ලෙඩේ හරි ගිහිල්ලා නැහැ. ඉතින් ලෙඩේ මෙන්න මේකයි. මේ තියෙන්නේ මේ තනි රෝලර් එක. මේක යාළුවනේ මෙතෙන්ට සම්බන්ධ වෙලා කැරකෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ මේ කට්ට තුනක් තියෙනවා. මේ රෝලර් එක මේ පැත්තට මෙහෙම කැරකෙනවා. හැබැයි මේ පැත්තට මේ අතට කැරකෙන්නේ නැහැ. මේ අතට කැරකෙනවා. ඔයාලට පේන ඇති මේ අතට ලූස් කැරකෙනවා. හැබැයි මේ අතට කැරකෙන්නේ නැහැ, හිර වෙනවා. ඒ හිර වෙන්නේ මෙන්න මේකේ තියෙන මේ ස්ක්‍රීන් එකේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ පැත්තේ තියෙන මේ රවුම. මේ යටින් ඔයාලට පේන ඇති රවුමක් තියෙනවා. මෙන්න මේ යට තියෙන රවුම. මෙන්න මේ යට තියෙන රවුම ගෙවිලා තියෙන්නේ. ඊළඟට මේකේ මේ කට්ටවලට හිර වෙන මේ කට්ට තුනක් තියෙනවනේ. කට්ට තුන යට
යටත් රවුම ගෙවිලා තියෙන්නේ. ඔයාලට හරියට පේනවද දන්නේ මෙන්න මේකේ වටේට ගිහිල්ලා තියෙනවා පොඩි පාරක්. ඒ කියන්නේ මේක ටච් වෙනවා ගිහිල්ලා මේකේ කෑල්ලකට ඒ එතනත් ගෙවිලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙහෙම දාලා මෙහෙම හිර කරාට මේක ටික වෙලාවකින් ඔයාලට පේන ඇති මෙන්න මේ ગેප් එක තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ ગેප් එක තියෙනවා. ඒක තියෙන්න බෑ. ඒක තිබ්බොත් මේක අනිවාර්යෙන් මෙහෙම පයින්නවා. මෙහෙම පැන්නොත් ඔයාලට පේන ඇති මේක කැරකෙනවා. මේ අතර කැරකෙනවා. මේක මෙහෙම ප්‍රෙස් වෙලා තියෙන්න ඕනේ මේ පැත්තෙන් මෙහාට මේ පැත්තෙන් මෙහාට. තද වෙලා තිබ්බොත් තමයි මේක හරි විදියට වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ මට ඔය හේතුව තමයි ඔයාලට පෙන්වන්න ඕනුනේ. මේකට වෙන සොලියුෂන් එකක් නැහැ. මම හදලා බැලුවා පොඩි මෙව්ව දාලා ඒත් හරි ගියේ නැහැ. මෙයාගේ පොඩි ස්ප්‍රීම් මේ වොෂර් දෙකක් හදලා දැම්ම ඒත් හරි ගියේ නැහැ. ඉතින් යාළුවනේ මේකට මේ කෑල්ල අනිවාර්යෙන් දාන්නම වෙනවා. ඉතින් මම මේ කෑල්ල ඕඩර් කරලා දාගන්න ඕනේ. ඔයාලට මේ එර එක සමහර තැන්වල කොච්චර හැදුවත් හරියන්නේ නැහැ. හදපු ගමන් හරියනවා ඊට පස්සේ දවස් දෙකක් ඇද්දි ප්‍රශ්නයක්. ඉතින් ඒක කියලා දෙන්නයි මට මං ඕනකම තිබ්බේ මට. ඉතින් යාළුවනේ මේ කෑල්ල අලුතෙන් දැම්මනම් මේ ප්‍රශ්නේ ඉවරයි මෙතනින්. මේකට හේතු තමයි ගොඩාක් කාලයක් සර්විස් කරන්න නැතුව printer එක පාවිච්චි කරන එක. මොකද මේ කොටස කැරකෙන්න අනිවාර්යෙන් මේකේ පොඩි ලූස් ගතියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලිස්සන ගතියක් තියෙන්න ඕනේ. නැති වුණොත් ප්ලාස්ටික් එකට ප්ලාස්ටික් එක මැදිලා ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න G2010 රිපෙයාර් එක මේ සර්විස් එක අනිවාර්යයෙන්ම වෙලාවට කරගන්න. සර්විස් කරද්දී ඕන ටෙක්නීෂියන් කෙනෙක් දන්නවා මේකට හරියට ග්‍රීස් එක දාන්න ඕනේ. දාලා තමයි මේක හයි කරන්නේ. එතකොට මේක හරි විදිහට වැඩ කරනවා. ඉතින් මේක වැඩ කරන්නේ නැතුව මේ වගේ වුණොත් එහෙම අපිට try කරලා බලන්න පුළුවන් මේ වගේ වොෂර් දාලා. ඔයාලට පේනවා ඇති මේ පොඩි වොෂර් දෙකක් මම කපලා දාලා තියෙන්නේ. ඒත් හරියන්නේ නැත්නම් මේ කෑල්ල අනිවාර්යෙන් දාන්න වෙනවා. නැත්නම් පේපර් ෆීඩ් එක පිටින්ම දාන්න වෙනවා. ඔන්න ඕකයි මට ඔයාලට කියන්න ඕනේ. එහෙනම් යාළුවනේ හැමෝටම සුබ දවසක්.